සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ගිය පාර වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරේ ඔයා පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියාගන්න නම් ඔයාගේ පොත් මේසය පිළිවෙලට තියාගන්නේ කොහොමද? ඔයාගේ වටපිටාව, ඔයාගේ කාමරය ලස්සනට තියාගන්නේ සැලසුම් කරගන්නේ කොහොමද කියලා. ඉතින් පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියාගන්න නම් අපි පාඩම් කරන ක්‍රමවේද වගේම අපි පාඩම් කරන ස්ථානයේ පොත් මේසය විතරක් පිළිවෙලට තිබිලා ප්‍රමාණවත්ද? ඇත්තටම එහෙම නැහැ. ඉතින් අපි පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියෙන්න නම් අපි ගැනත් ලොකු අවධානයක් දෙන්න ඕනේ. අපේ මනස හොඳින් තියෙන්න ඕනේ, නැවුම්ම තියෙන්න ඕනේ. අපි පාඩම් කරන දේවල් හොඳින් මතකේ හිටින්නේ අන්න එතකොටයි. ඉතින් අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ මනස නැවුම්ම තියාගෙන පාඩම් වැඩ සාර්ථකව කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි ඉක්මනින් ගිහින් බලමු මොනවද මේ දේවල් කියලා. ඉතින් පාසල් යන ළමයෙක් කිව්වහම ඉතින් දවස් තිස්සේම පාසල් ගිහිල්ලා ක්ලාස් ගිහිල්ලා ගෙදර ආවහම ගොඩක් මනස වෙහෙසටපත් වෙලා තමයි ඉන්නේ. මනස පොඩ්ඩක් ව්‍යාකූල වෙලා තමයි තියෙන්නේ. හැබැයි අපි අපේ මනස නැවතත් නැවුම් තත්ත්වයට ගන්න නම් අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ පිරිසිදු බව පවත්වා ගන්න. පළවෙනි කාරණාව විදිහට ගොඩක්ම වැදගත් කාරණාවක් තමයි ඔයාගේ පිරිසිදු බව. ඉතින් පාසල් යන ළමයෙක් විදිහට ඔයාගේ පිරිසිදු බව පවත්වා ගැනීම ගොඩක් වැදගත්. අපේ වටපිටාව පිරිසිදු තියාගන්නවා වගේම ශාරීරිකව අපි පිරිසිදු වීම අපේ මනසට ලොකුවට බලපානවා. ඉතින් අපි දවස් තිස්සේම වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවට පස්සේ අපි මුලින්ම පිරිසිදු වුණාම අපේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා. ඉතින් එතකොට අපේ තියෙන අපහසුතාවයන් මහන්සිය නැති වෙලා අපේ මනසට නැවුම් බවක් දැනෙනවා. ඒක ගොඩක් පහසු වෙනවා ඔයාගේ පාඩම් වැඩ සාර්ථකව කරගන්න. ඉතින් ඔයා අපිරිසිදු ඇඳුම් ඇඳගෙන ඉන්න එපා කවදාකවත්. ඒ අපිරිසිදු ඇඳුම් ඇඳගෙන හිටියාම ඔයාගේ ඇඟේ කැසීම් ඇති වෙනවා. එතකොට ඇඟෙන් එක එක ගඳවල් එනවා. ඉතින් මේවා එනකොට ඔයාට පාඩම් කරන්න අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා නිතරම ඔයා පිරිසිදුව ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ගැහැණු ළමයින්ට සිදුවෙන දෙයක්. ඔයාගේ ඔළුවේ උකුණන් ඉන්නවා නම් ඉතින් සාමාන්‍ය පාසල් යන ළමයින්ගේ ඔළුවල උකුණෝ ඉන්නවා. ඉතින් මේ උකුණෝ ඉන්නේ අපිරිසිදුකම නිසා තමයි මේ උකුණෝ බෝ වෙන්නේ. ඉතින් උකුණන්ට බෙහෙත් වර්ග තියෙනවා ෆාමසි වල. ඒව අරගෙන උකුණ වඳ කරගන්න නැත්නම් ඔය YouTube එකේ සර්ච් කරාම අත් බෙහෙත් වර්ග ඕන තරම් එනවා. ඒ දේවල් භාවිතා කරලා ඔයාගේ උකුණ වඳ කරගන්න. නැත්නම් මේ උකුණ ඔයාගේ ඔළුව නලියනකොට ඔයාට පාඩම් කරන්න හරි අපහසුයි. ඒක මානසිකව බලපානවා. ඊළඟ කාරණාව තමයි ඔයා පාසල් ළමයෙක් විදිහට අනිවාර්යෙන් මාස 2කට සැරයක් පණු බෙහෙත් බොන්න මතක තියාගන්න. ඉතින් ඔයාගේ අම්මට කියලා පණු බෙහෙත් අරගෙන බොන්න. මොකද අපි පාසල් යනකොට අපි අතට අහුවෙන ඕනම දහජරාවක් කටේ දාගෙන කනවනේ. ඉතින් පාසල් යන වයසේ ළමයි එහෙම තමයි. අපි කැන්ටින් වල තියෙන ඒවා, කඩවල් වල තියෙන ඒවා, ගස් වල තියෙන ඒවා, යාළුවෝ ගේන ඒවා මේ හැමදේම අපි කනවා. ඉතින් මේ කන කෑම වර්ග නිසා අපිට එක එක ලෙඩ රෝග හැදෙනවා. අපේ ඇඟේ කැසීම් ඇති වෙනවා, බඩේ කැක්කුම් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා පණු බෙහෙත් බීම වැදගත්. ඒකත් ඔයාගේ පාඩම් වැඩවලට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා පාසල් ළමයෙක් විදිහට අනිවාර්යයෙන්ම දිනපතාම වැසිකිලි යෑම වැදගත්. ඉතින් පාසල් ළමයෙක් අනිවාර්යෙන් වැසිකිලි යන්න ඕනේ. එතකොට ඔයාගේ බඩේ තියෙන අපහසුතාවයන්, ඔයාට දැනෙන ශාරීරික අපහසුතාවයන් නැති වෙලා යනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම දිනපතා වැසිකිලි යෑම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා ගොඩක් පිරිසිදුව ඉන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් අපේ මනසට මේ අපිරිසිදු බව, දුගඳ මේ වගේ දේවල් අපේ මනසට ලොකුවට බලපානවා. එහෙම වුණාම අපි පාඩම් කරන දේවල් මතකේ තියාගන්න හරි අමාරුයි. ඉතින් පාසලට ගියාම ඉගෙන ගන්න දේවල් මතකේ තියාගන්නත් හරි අමාරුයි. මොකද අපි ඉන්නේ අපහසුතාවෙන්නේ. අපේ අපිරිසිදු බව මේවත් එක්ක අපි අපහසුතාවෙන් තමයි දවස ගත කරන්නේ. ඉතින් ගෙදර ඇවිල්ලත් ඔයා අපිරිසිදු බවෙන්ම ඉන්නකොට ඔයාට පාඩම් කරන දේවල්වත් මතකේ තියාගන්න හරි අමාරුයි. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මේ දේවල් අපේ පාඩම් මතකේ හිටින්න වැදගත්ද කියලා. ඇත්තටම අපේ ශාරීරික සුවතාවය මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා අපේ මනස
නැවුම් වෙන්න, මනස පිරිසිදු වෙන්න. මේ හැම දෙයක්ම අපේ මනසට බලපානවා. ඉතින් අපි නිතරම පිරිසිදුව පිළිවෙලකට ඉන්නකොට අපිට අපි ගැන ප්‍රසන්න හැඟීමක් දැනෙනවා. ඉතින් මේ ප්‍රසන්න හැඟීම අපේ මනස නැවුම්ම තියෙනවා. මනස නැවුම් කියන්නේ අපි කරන ඕනෙම දෙයක් සාර්ථකව මතක හිටින්න, සාර්ථකව කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට අපේ වටපිටාව වගේම අපි පාඩම් කරන්න යොදා ගන්න නිවැරදි ක්‍රමවේද වගේම අපේ මනසත් නැවුම්ම තියෙනකොට අපි පාඩම් කරන ඕනම දෙයක් සාර්ථකව මතක තියාගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ මනස නැවුම්ව තියාගෙන ඔයාගේ පාඩම් වැඩ සාර්ථකව කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මං හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.